සදාකල් නිවීම ඉතින් කියනකොටත් සමහරුන්ට ඇතන කිව්වොත් හරිම සංසීමක් වෙනවා. ඉතින් අපේ මේ මනස හැම්වෙලීම පුරුදුලා සිටින්නේ මේ නිවීමක් සෙවීමටයි. ඒ මනසේ ස්වභාවය. නමුත් මම කිව්වොත් ඔබට සදාකල් නිවීමේ යතුර තියෙන්නේ ඔබ ගාව කියලා ඔබ විශ්වාස කරනවද? ඔබ විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේ දුක් විඳින හිතම තමයි අවසානයේදී හරිද මේ දුක් විඳින හිතම තේරුම් ගත්තොත් තමයි ඔබට අවසානයේදී මේ නිවීමේ යතුර හමුවන්නේ. ඉතින් හැම විටම දැන් මම නිවීමේ යතුරක් කිව්වේ අපි මේ උදාහරණයක් විදිහට. නමුත් මේ නිවීමේ යතුර කියලා ඒක හොයන්න යන්න එපා දැන් කවුරු. හරිද? ඉතින් එක්තරා ලස්සන කතාවක් තියෙනවා මේ මං හිතන්නේ ඒක මේ ළඟදී ක්‍රියේට් කරපු කතාවක් වෙන්න. මම හිතන්නේ ඒ කාණ්ඩම් නෙමෙයි. මම හිතන්නේ ජේසුස් වහන්සේගෙන්ද කොහෙද මේ අහනවා එක පුද්ගලයෙක් නිවීම තියෙන්නේ කොහෙද කියලා, කොහෙද හංගලා තියෙන්නේ කියලා අහනවා. මිනිස්යාගේ මේ ඒ කියන්නේ ස්වර්ගය, මෝක්ෂය මේ සියල්ලම. එතකොට යේසුස් වහන්සේ නෙමෙයි මං හිතන්නේ මේ දෙවි කෙනෙක්. හරිද? ඉතින් මේක කොතපු කතාවක්. ඉතින් ඒක ලස්සන උදාහරණයක්. එතකොට ඒ දෙවි කෙනා කියන මේ මිනිස්සු ඇත්තම කිව්වොත් හරි කපටි. ඒ නිසා මම මේක ඒ කියන්නේ කොහෙවත් ඒ කියන්නේ ඉරෙන් එහා පැත්තවත් තිබ්බේ නැහැ. වෙනත් ග්‍රහලෝකෙ තිබ්බේ නැහැ. මම මේක තිබ්බේ මිනිසා තුලමයි. මේ ශරීරය තුලමයි. එතකොට මෙයාට මේ කවදාකවත් හොයාගන්න බෑ, අමාරුයි. හරිද? ඉතින් ඇත්තට කිව්වොත් දැන් මේ උදාහරණයක් අපිට ගන්න පුළුවන්. මේ දැන් අපි ගොඩක් දෙනා නිවීම සොයාගෙන යනවානේ. යෝගා කරනවා, එතකොට මුදල් හම්බ කරනවා, එතකොට ලෝකෙ වටේ යනවා. සමහරක් ඇත්තම කිව්වොත් මේ අභ්‍යවකාශයට පවා යනවා තමන්ගේ මේ මානසික තෘප්තිය උදෙසා. හරිද? මම ඒ කියන්නේ මේ එක ආටිකල්යක් කියුවා. එතකොට මම හිතන්නේ රෂියන් කෙනෙක් ඒ කියන්නේ එයා ගගනාමික කොහොම හරි එයාට ඒ අභ්‍යවකාශයට යන්න ප්‍රධානම හේතුනේ ඔහුගේ තිබ්බ ඇන්සයිටි තත්ත්වයක්. මේක මේ එයාට අභ්‍යවකාශයට ගියාම ඒක සුවේයි කියලා හිතාගෙන. ඒතකොට අර දෙවි කෙනා ගත්ත උදාහරණේ බලන්නකෝ. ඒක එතනට ගැලපෙනවනේ ලස්සනට. ඉතින් ඔයා මෙහෙ නෙමෙයි සිව්සක්කල ගියත් ඔයාට මේ නිවීම කියන එක හොයාගන්න බැහැ. මේ සිත තේරුම් ගන්න බැරුව. හරිද? එතකොට මේ නිවීම තියෙන්නේ කොහෙද? නිවීම තියෙන්නේ අපි මේ අල්ලංගෙන හිතක් තියෙනවනේ. මේ හිත තේරුම් ගත්තා. මේ සිතුවිලි යයි මම නොවේ යයි හැඟුණු විට සහ සබහාදාමේ සහ ඔබ යනු එක්කෙනෙක් කියලා ඔබට හැඟුණු විට සහ මේ සබහාදාමේ රිද්මය තේරුම් ගත්තාම ඔබට සදාකල් නිවීමක් කට යනවා. හරිද? එතකොට මේ නිවීමේ මාර්ග ගොඩක් තියෙනවනේ. දැන් අර හැම දෙනාම ඒ කියන්නේ එකම මාර්ගය තෝරගන්න අවශ්‍ය නැහැ. හරිද? ඉතින් තම තමන්ට ආවේනික වූ මාර්ග දින මේ නිවීම ලබා ගැනීම උදෙසා. සමහරක් අය මේ යෝගා ශාස්ත්‍රය පුරුදු වෙනකොට මේ යෝගා ප්‍රැක්ටිස් වෙද්දී ශිව හමු වෙනවා. මේ ශිව කියන්නේ ඇත්තම කිව්වොත් මේ මෝක්ෂය, මේ නිවන වගේ දෙයක්. හරිද? යම්කිසි පුද්ගලයෙක් නෙමෙයි. හරිද? එතකොට සමහරක් අය විවිධ භාවනා ක්‍රම සොයාගෙන මේක සාක්ෂාත් කරගන්නවා. එතකොට සමහරක් අය ක්‍රිස්තියන් අය ඒ ආවෙනික දේවල් ඇති, ඉස්ලාම් අයටත් එහෙමයි. එතකොට හැබැයි මම කියන්නේ මේ මොකක්ද හොඳ මේකින් කියලා. ඔක්කොම එකයි. හරිද? ඔක්කොම එකම විදිහට තමයි මේක වෙන්නේ. එතකොට තමන්ගේ සිත අවබෝධ කර ගැනීම මගින් මේ සිත කියන්නේ තමන් නොවන බව හඳුනා ගැනීම මගින් මිනිස්සෙක් ඇතුළේ ගිය සදාකාල නිවීමකට පත් වෙනවා. හේතුව තමයි ඔබට ගේන ප්‍රශ්න වලින් 100%ක්ම බලන්න ගේන හිතනේ. හරිද? එතකොට
ඔබට මේ ගැටලු ගේන කෙනා ඔබ නොවෙන වග වටහා ගත්තොත් ඔබට යළි ප්‍රශ්නයක් උපදිනවද? නෑනේ. ඔබට මං කියන්නේ මේ බාහිර ක්‍රියාකාරකම් එහෙම නවතිනවා කියලා. ඉතින් බාහිරේ කොහොමත් කරන්න ඕන. අපි වැඩට යන්න ඕනේ. එතකොට අපි බිස්නස් කරන්න ඕනේ. හරිද? ඒ සියල්ල කළ යුතුයි. හරිද? ඒවා මේ සත්වෙක් ඒ කියන්නේ පුද්ගලයෙක් නේද ලස්සනට කෙරෙනවා. හරිද? එතකොට මෙහිදී අපිට වැටහෙන එක දෙයක් තියෙනවානේ. මෙහිදී අපි වැටහෙන දෙයක් තමයි මේ සිත කියන්නේ අපි නෙමෙයි. මේ රියල් මම නෙමෙයි. සිත කියන්නේ මේක මේ බාහිර නාම රූප වලම වටිනාකම දුන්න හින්දා මේ එන එනර්ජි එක. ඒ නිසා මේ මට තියෙන්නේ මේ ස්වභාවය නිසියාකර පවත්වාගෙන. ඒතර මේ ස්වභාවයට ගැටලු එනවා. ඒතර මේ ගැටලු කියන එකත් හැදෙන්න හැටි බලන්න. මේ ගැටලු කියන එකත් මේ ගයන්න, ටයන්න, ලියන්න. එතකොට ඕකත් අපි බාහිරට තාකත් නාම රූපේ දුන්න වටිනාකමන්නේ. එතකොට ඔයා කවදාකවත් හිතන්නේ ගැටලු කියන එක කවවත් අහලවත් නැහැ කියලා. හරිද? ඒතර වල ගැටලුවක් නැහැ නේ අත්‍තරම. මේ ගොඩක් මේ ඩීප් වෙන කරුණක් මම කතා කරේ. දැන් භාෂාවෙන් අපි දාගෙනවා ගැටලුවක් කියලා. එතකොට ඒක හිත අල්ලගෙන මේක ගැටලුවක්. එතකොට ඔන්න බලන්න මේ ගැටලුව හැදෙන විදිය. ඔන්න අද ඔබට ඒ කියන්නේ වැස්සට ඇඳුම් වේල්ලා අද වැඩට අඳින්න වේලිච්ච හරියමං ඇඳුමක් නැහැ. හරිද? එතකොට ඔන්න වට හරියමං ඇඳුමක් නැහැ කියන ගැටලුව ආවා. හරිද? ඒක ඔයා විසින් නෙමෙයි නිර්මාණය කරේ, හිත විසින්. හරිද? ඒක ගැටලුවක් නොවුනනම් ඒ කියන්නේ ඒක ගැටලුවක් කියන එකවා මයින්ඩ් එකේ දාගත්තත් ඔයාලට ගැටලුවක් නෙවෙයි තියෙන එකක් අඳගෙන යනවා. හරිද? නමුත් ඔබ ඒක දැන් ගැටලුවක් කියලා දාගත්ත ඉඳන් ඔබට ඒක ප්‍රශ්නයක්. දැන් අපිට දැන් උදාහරණයක් ගත්තේ අපිට 100ට 200ක් විතර ප්‍රශ්න නිර්මාණය වෙන්නේ ඔහොම. හරිද? අපි නෙමෙයි නිර්මාණ ප්‍රශ්න වල. හරිද? එතකොට මේ ස්වභාවයේ තේරුම් ගන්න ඕනේ අපි අනිවාර්යයෙන්. මේ තියෙන මේ රිද්ම් එක. හරිද? අද බෑවුවොත් හෙට වහිනවා. හරිද? අද ඔයාට හොඳට කන්න තිබ්බොත් හෙට සමහරකට කන්න නැති වෙන්න පුළුවන්. it's okay. හරිද? තියෙන දේ වාර ගන්න ඕනේ. හරිද? මම කියන්නේ මේ ඔයාට මේ කිසිම වැඩක් නොකර ගෙදෙට්ට එහෙම ඉන්න කියලා නෙමෙයි. හරිද? ඒකත් ඔයා එතකොට ඔයා ඒක බලන්න ඒකත් ඔයා වමනා වෙන්නේ කරන්නේ. මේක මේ මෙයා කියන්නේ මේ කිසිම දෙයක් නොකර මේ රිද්මේට මේ මුහුණ දෙන්න කියලා. එහෙම නෙමෙයි. හරිද? ඔයා කරන් යන වැඩ ටික ඒ විදිහට කරන් යන්න. හරිද? හැබැයි මේ රිද්මේ තේරුම් ගන්න සමහරක් මිනිස්සු එහෙම හිතන හින්දා මං කිව්වේ. හරිද? එතකොට මේ සුළු දේවල් වලින් අපිට පුළුවන් අපේ ඒ කියන්නේ අපේ මේ ලයිෆ් එක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ සිත පිළිබඳව අපි දැනගෙන ඊටමත් හොඳින් අපි මේ ජීවත් වෙන ජීවිතේත් ඊටමත් හොඳට ජීවත් වෙලා මේ කයි පොළොවට පස් වෙනකන් හොඳින් ඉන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා තමයි මේක මම ඔයගලන්ට විග්‍රහ කරේ. අපි බලමු එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් තවත් සුන්දර මාතෘකාවක් ගැන කතා කරන්න. එහෙනම් ජය වේවා.